හායි කොහොමද ඔයාලට? ඉතින් එන්න මාත් එක්ක අද පොඩි ගමනක් යන්න. අපි යන්නේ නුවර. වෙන මගේ ට්‍රැවල් පාර්ට්නර්. නුවරට ආපු ගමන් මට කරන්න ඉස්සෙල්ලාම වැඩක් තිබ්බා. ඒකට තමයි මේ යන්නේ. මං ගියා අපේ මලයන්ඩියත් එක්ක. මම මේ කරන්නේ මගේ ජීවිතේ මං කරන්න ආසම වැඩක්. And this is my third tattoo. It was the best experience I ever had. අර කතාවක් අහලා තියෙනවද? Every piece tell a story කියලා. And this one means so much to me. ඔයාලට thank you කරනවා නිරෝ tattoo. Thank you ඔයා මේ දුන්න support එකට. මාරම විදිහට මං ආසම විදිහට මගේ tattoo එක ඔයා ලස්සනටම කරලා දුන්නා. මං එතෙන් යනකොට මගේ හිතේ කිසිම idea එකක් තිබ්බේ නෑ. මට ඕනේ විදිහ මගේ හිතේ තිබ්බා. හැබැයි මං design එකක්වත් decide කරලා තිබ්බේ නෑ. එතෙන් ගියපු වෙලාවෙ ඉඳලා එයා මං ඕන විදිහට මම කිව්ව හැම detail එකක්ම include කරලා මගේ tattoo එක මාර විදිහට ලස්සනට කරලා දුන්නා. This is the final look of my tattoo. ඉතින් එතනින් කොහොම හරි after care කරන්න කොහොමද කියලා තෑම්ලි කියලා දුන්නා. And this is my tattoo. බලන්න කොච්චර ලස්සනයිද කියලා. අදටත් මං ඒ tattoo එකට මාරම ආසයි. Thank you නිරෝ tattoo. ඉතින් ඔන්න ඔහම ගෙදර ඇවිල්ලා කරන්න තියෙන මුංගල් පිස්සු වැඩක් තමයි මේ කරන්නේ. බලන්න මගේ පිස්සු වැඩවලට ගෙදර හැමෝම සහයෝගය දක්වන විදිය. ඔව් මම මේ ගලන්නේ මගේ කොණ්ඩේ කලර් කරන එක. මොකද අපිට හෙට වෙඩින් එකක් තියෙනවා. කලර් කරාට පස්සේ ඔන්න ඔහොම තමයි කලර් එක තිබ්බේ. අපි යන් දැන් වෙඩින් එකට. ඉතින් අද අපේ කසින් කෙනෙක්ගේ වෙඩින් එක. මං හිතන්නේ මම හැමෝම හම්බෙන්නේ අවුරුදු 3කට විතර පස්සේ. ඉතින් මේ ඉන්නේ අපේ පවුලේ කට්ටිය හම්බුනාට පස්සේ. ටිකක් වෙලා යද්දී බ්‍රයිඩල් රූම් එකට ආවා ඩාන්ස් එකට. ඉතින් ඔන්න ඔහොම තමයි දවස ඉවරුනේ. අපි ආයෙත් කොළඹ එන්න පිටත් වුණා. bye bye. Thank you for watching.